හෙලෝ රේඩර්ස් අයි බලමු මේ $650ක ට්‍රේඩ් එකෙන් කොහොමද අපි ඉවලුවේෂන් එක පාස් කරගත්තේ කියලා එකම එක ට්‍රේඩ් එකකින්. එතකොට මේක 40 RR ට්‍රේඩ් එකක්. අපි මුලින් බලමු මේකේ බයස් එක කොහොමද බිල්ඩ් කරගත්තේ කියලා. එතකොට අපි ඩේලි එකට ගියොත් එහෙම ඩේලි එකේ රේන්ජ් එකේ ISP එක මෙතන හදලා තිබ්බා. එතකොට අපි ISP එකේ ඉඳන් පල්ලෙහා ERL එකට ගැව්වොත් එහෙම ෆිබ් එක අපිට 50% එකට මාකට් එක ගිහිලා තිබ්බා. එතකොට අපිට හොඳ සෙලින් ප්‍රෙෂර් එකකට සෙල් එකක් බලන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ ස්විං ස්ට්‍රක්චර් එක විදිහට තිබ්බේ. එතකොට අපි 1 hour එකට ගියොත් එහෙම 1 hour එකට ගියොත් එහෙම 1 hour එකේ අපිට මෙතන මන්ඩේ දවසේ අපිට SMB එකක් දීලා අලුත් ISP එක මෙතන හදලා තිබ්බා. එතකොට අපිට අලුත් ISP එකේ ඉඳන් මෙන්න මේ ලෝ එකට මෙතන මෙතන රේන්ජ් එක්ස්පැන්ෂන් එකක් දීලා තිබ්බා. මෙන්න මේ රේන්ජ් එක්ස්පැන්ෂන් එකෙන් හදපු ලෝ එකට මෙතන ඉඳන් මෙතනට අපි ෆ්ලිප් එක ගැව්වොත් එහෙම මාකට් එක ඇවිල්ලා 50% එක ටැප් වෙලා තිබ්බේ ටියුස්ඩේ දවසේදී. එතකොට අපිට හොඳ සෙල් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි ටියුස්ඩේ දවසේදී අපිට හොඳ සෙල් එකක් දුන්නේ නැහැ ERL එකට. එතකොට අපේ ERL එක තියෙන්නේ මෙන්න මේ රේන්ජ් එකේ. එතකොට අපිට මේක ERL එක විදිහට මාක් කරගන්න පුළුවන්. එතකොට මේක ටාගට් කරලා තමයි මම ට්‍රේඩ්ස් ගියුවේ මේ ටිකේ. මෙතන මම සෙල් ඩියක් ගියුවා. එතකොට මෙන්න මේ දවසට ආවට පස්සේ මම අපි මේක ගත්ත කී ලෙවල් එක බැලුවොත් එහෙම එතකොට ටියුස්ඩේ දවසේ හැදුවා මෙන්න මේ 4 hour resistant එක. 4 hour resistant එකට මාකට් එක ටැප් වෙලා තිබ්බේ නෑ. හැබැයි මෙන්න මේකේ සැක්සෝ එකේ. එතකොට සැක්සෝ එකේ ටැප් වෙලා තිබ්බෙත් නෑ. වන් ඩේ එකේ ටැප් වෙලා තිබ්බෙත් නෑ මේ කී ලෙවල් එකට මාකට් එක. කී ලෙවල් ටැප් වෙන්නේ නැතුව තමයි මාකට් එක රිජෙක්ට් උනේ. හැබැයි මේක IC මාකට් එකේ මම හිතන්නේ ටැප් වෙලා තිබ්බා. හැබැයි මේක වැන්ඩා සැක්සෝ ටැප් වෙලා තිබ්බේ නැති හින්දා මම ඒක ෆ්‍රෙෂ් ලෙවල් එකක් විදිහට ගත්තා. එතකොට බැලුවොත් එහෙම ඒත් එක්කම මෙතන අපිට 4 hour fair value gap එකකුත් තිබ්බා. ඒතකොට අපිට හොඳ selling pressure එකක් එන්නේ level එකෙන් බලා ගන්න පුළුවන්කම තිබ්බා. මෙතන big ගහලා ගාලා තිබ්බ හින්දා. එතකොට මේ level එක හොඳට induce කරලා තිබ්බේ මේ big 4කින් හොඳට මෙතන induce කරලා තිබ්බේ market එක මේ level එක. එතකොට ඒත් එක්කම බැලුවොත් එහෙම Tuesday දවසේ ඒ level එකටම උඩින් ටිකක් උඩින් මෙතන 1 hour resistance level එකක් market එක හදලා තිබ්බා. එන්නේ market එක හදලා තිබ්බ resistance level එකෙන් තමයි මම market එකට end උනේ. එතනින් direct trend එකක් ගත්තා. ඒකට 15 minute එකට ගියොත් එහෙම ඔයාලට පේන ලස්සනට මාකට් එකේ ෆ්‍රැන්ක්ෆර්ට් හයි එක මෙතන හදලා තිබ්බා. ෆ්‍රැන්ක්ෆර්ට් හයි එකෙන් මෙන්න මේ ලෙවල් එක ඉන්ඩියුස් කරලා තිබ්බේ. මෙන්න මේ ලෙවල් එක ඉන්ඩියුස් කරා ෆ්‍රැන්ක්ෆර්ට් හයි එකෙන්. එතකොට අපිට කෙලින්ම කිල් සෝන් එකෙන් ශ්‍රී ලංකන් ටයිම් එක දාගමු. කිල් සෝන් එකෙන් ඒත් එක කිල් සෝන් එක දාගත්තොත් අපි 11 මාර කිල් සෝන් එක. කිල් සෝන් එකේදී අපිට ටැප් උනේ නැහැ මේ ලෙවල් එක. හැබැයි ලන්ඩන් ඕපන් එකේදී ඔය බැලුවොත් එහෙම හරියටම එකට මාකට් එක ටැප් වෙලා තියෙනවා. එන්න එතනින් තමයි මම ලිමිට් එක ප්ලේස් කරලා මාකට් එකට එන්ටර් උනේ. මෙන්න මේ පොයින්ට් එක. එතන බැලුවොත් එහෙම 20 pips SL තිබ්බා. මාකට් එකට එන්ටර් උනා. එතකොට මගේ ෆස්ට් ටාගට් එක උනේ මෙන්න මේ ඒෂියන් ලෝ එක. එතනදී 1-23 එකක් මාකට් එක හිට් කරා. මම එතනින් ට්‍රේඩ් එකෙන් ගැලෙවුවා 170ක් මම එතනින් ගැලෙවුවා. මොකද මේ කන්සිස්ටන්සි රූල් එකක් තිබ්බා මගේ මේක 100 ඩේ ගහපු හින්දා. ඊට පස්සේ කෙලින්ම මම ඉතුරු 130 මෙතනට ඇල්ලුවා මාකට් එක. එතකොට 39 RR එකක් මෙතනින් මාකට් එක හිට් කරලා ලස්සන ට්‍රේඩ් එකක් අපිට දුන්නා. මෙන්න මේ එකම ට්‍රේඩ් එකෙන් තමයි මම මුළු ඉවලුේෂන් එක පාස් කරේ. එතකොට අපි බැලුවොත් එහෙනම් මෙතන ERL එක හිට් කරලා මේ ට්‍රේඩ් එක ලස්සනට එතනින් ක්ලෝස් කරා. එතකොට අතරින් බැලුවොත් එහෙම අපි මෙතන මේජර් ඒ කියන්නේ මේජර් ස්ට්‍රක්චර් එකට ඇද්දොත් එහෙම මෙතනටම අපිට කෙලින්ම මේ ට්‍රේඩ් එක අදින්න පුළුවන්. අපි මේජර් ස්ට්‍රක්චර් එක බැලුවොත් එහෙම කෙලින්ම අපිට මේක මෙතනට අදින්න පුළුවන් මෙන්න මේ ERL එකට. මේජර් ERL එකට. එතනට ඇද්දොත් එහෙම 1 to 108 ට්‍රේඩ් එකක් මේක. දැන්ටම 100 ගිහිල්ලා තියෙන්නේ මේක ඇල්ලුවා නම් මේක ඇල්ලුවේ නෑ මම මෙතනින් ගැලුවා මේ 100 ඩේ ගහපු හින්දා. එතකොට බොයිස් ඔය විදිහට තමයි මේ ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. එතකොට බැලුවොත් එහෙම අපේ අලුත් රේන්ජ් එක කොහොමද තියෙන්නේ කියලා. මෙතනින් එතකොට අපිට ERL එක කඩලා අපිට ලස්සන BOS එකක් දීලා තියෙනවා. එතකොට අලුත් අපේ ISP එක තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේ. මේ පොයින්ට් එකේ ISP එක හැදුවා. එතකොට අපිට ෆිබ් එක මෙතන ඉඳන් මෙතනට ගහන්න පුළුවන්. එතකොට මාකට් එක එන්න ඕනේ 50% එකට ප්‍රීමියම් ප්‍රයිසස් වලට ඩිස්කවුන්ට් එකට යන්න කලින්. එතකොට මෙතන ERL එකට යන්න කලින් මණ්ඩේ මේ හරියට ඇවිල්ලා යන්න ඉඩ තියෙනවා. එතකොට අපිට හොඳ සෙල් එකක් මේසේ ERL එක ටාගට් කරලා ගන්න පුළුවන්කම තියෙයි බොහෝ දුරට. මණ්ඩේ ඕපන් වෙද්දි මේක කඩලා තිබ්බේ නැත්තම්. හරි බොයිස් දැන් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු.